everyone. ඕනේ ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ අපියන් අපේ වීඩියෝ එකට. අද මං ගෙනල්ලා තියෙන්නේ කොහොමද මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා. මේක තමයි OBS ඇප් එක තමයි මම මේක තෝරගත්තේ. මොකද ගොඩක් YouTubers-ලා හැම මේ ඇප් එකෙන් තමයි live stream වීඩියෝ රෙකෝඩ් කරලා දාන්නේ. මොකද OBS පොඩි PC එක උනා රන් කරන්න පුළුවන්. Streamlabs පුළුවන්. මොකද OBS හදපු කම්පැනිම තමයි ඒකත් හැදුවේ. හැබැයි ඒක රන් කරන්න නම් පොඩි PC එකේ ස්පෙસિෆිකේෂන් තියෙන්න ඕන. එහෙනම් ඉතින් අපි යම් මේක ඩවුන්ලෝඩ් කරන විදිය. ඔයාලගේ තියෙන ඔයාලා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මෙතන සර්ච් කරන්න ඕන OBS Studio කියලා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා download OBS කියලා. ඒක උඩ ක්ලික් කරන්න. මේකේ පොඩි වීඩියෝ එකක් එයි. මොකද පොඩි දෙයක් කරන් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ window download installer කියන එක දෙන්න. මොකද මම දැන් මෙතන install කරන්නේ නැහැ. මොකද මම මේක install කරලා තියෙන හින්දා. හරි යාළුවනේ, ඔන්න දැන් අපි අතන ඉන්ස්ටෝල් කරගත්තා, මේ ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් මම මේ ඔයාලත් එක්ක ඉන්ස්ටෝල් කරගන්න යන්න. මොකද මාත් දැන් මේ ඔයාලත් එක්ක තමයි මේක PC එකට ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ. පොඩ්ඩක් හෙල්ලෙනවා ඇති යාළුවේ. පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද මාත් දැන් මේ ඉන්ස්ටෝල් කරගන්න හින්දා තමයි ඔයාලත් එක්ක ඉන්ස්ටෝල් කරගන්නේ. මේක පොඩ්ඩක් ફોකස් වෙන්න ඔයාලා ගණන් ගන්න එපා. දැන් ඩවුන්ලෝඩ් කරපු එක තියෙනවනේ ඔයාලා ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. ඔයාලා මෙහෙම එකක් නෑ යාළුවනේ, මම මෙතන රන් දෙනවා. ඊට පස්සේ අතන ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලගෙන් මෙහෙම ඉල්ලනවා yes ද no ද කියලා. එතන yes දෙන්න. දැන් ඔයාලට මෙහෙම එකක් එයි. ඊට පස්සේ next දෙන්න මෙතන. මෙතන next දෙන්න ඔයාලා. ඊට පස්සේ මෙතන ඔයාලා නම් මේ ඩිෆෝල්ට් වෙන පාත් එක තමයි තෝරන්නේ. ඔයාලට දැන් ඔයාගේ ඩිෆෝල්ට් පාත් එකේ ඉඩ නැත්නම් වෙන ඩ්‍රයිව් එකක් චූස් කරලා මෙතන ඉන්ස්ටෝල් දෙන්න. මෙන්න මෙතන තියෙන ඉන්ස්ටෝල් ඔයාලා ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. මේකට යාළුවේ ටික වෙලාවක් යයි. ඔයාලා මේක ඉන්ස්ටෝල් වෙනකන් ඉන්න. ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේ විදිහට ඔයාලා මෙතන ෆිනිෂ් කරලා දෙන ඒක උඩ ක්ලික් කරන්න. ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට OBS එක පේන තියෙනවා. මෙතන ඔයාලා ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ මේ විදිහට ආව launch anyway කියලා දෙන්න. හරි, මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ OBS එක මුලින්ම තියෙන්නේ. මේ විදිහට ඔයාලා OBS එක මුලින්ම තියෙනවා. මේක පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ස් දැන් වෙනස් වෙලා. මොකද මේ scenes කියන එක තිබ්බේ ඉස්සෙල්ලා මේ යට ඔයාලටත් තේරෙන්නේ නැද? මොකද ගොඩක් වෙනස් වෙලා දැන් OBS එක. මේ මෙච්චරයි යාළුවනේ මෙතන ඉතින් තියෙන්නේ. ඔයාලට මේක ඇතුළේ setup කරන විදිහ ඕනනම් පාතින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලට සුබ දවසක්.